Hello guys. Today අපේ YouTube channel එකට ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. අද පොඩි වැඩක් වෙනවා. පොඩි දානයක් දෙන්න කියලා කට්ටිය ලෑස්ති වෙනවා. අපි යම් බලමු. Call එක පුතේ වෙලා මම වැඩි තියන්න නෑ අල පොඩි කෝල් එකක් දෙනවා කියන්නේ ඇදලා තියෙන්නේ මෙතන බොන්චි හදලා තියෙනවා හදලා ඉවරයි එතකොට අල හදලා ඉවරයි අම්මා කපනවා මොනවද පිපිඤ්ඤා සලාදිට මේ පරිදානයක් දෙන්න යන්නේ අනිත් කට්ටිය වැඩ ඔස්සේ කට්ටිය වැඩ අපි බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා ආයෙ මෙතන ගෙනගන්න මම සබන් විතරක් ටක් කරලා ගන්න පරිපූර්ණ තවද මේ පිටිහෙකුත් ගේන්න ඕනනේ මේ ටික දාන්න දෙන්න මොකක්ද කරන්නේ ඉන්න ටික කැපිලා තියෙනවා දැන් තක්කාලි ටික කැපෙන ගම මස් ටික දාලා තියෙනවා දැන් කට්ටිය බත් හදලා තියෙනවා ඔම්ලට් ටික දාන්න තමයි යන්නේ ඈ දැන් මේ මස් කන්න නැති අයට ඔම්ලට් හදනවා කාරටම වැඩ කට්ටියම මම තමයි මේ චෙෆ් අනිත් අය කට් කරනවා මම චෙෆ් ඒ වුණාද කාවරිනට යන්නේ කිරි බෝලේ දැම්ම නම් හරි කිරි බෝලේ දාන්න කියන්නකෝ එලා වැඩ කරා මුකුත් නෑ ඒකට මේක ඒ කියන්නේ ඔයා මොකද කියන්නේ ඇත්තම කියනවා නම් අද දවසේ හරි සතුටුයි දුකයි අපි වැඩිහිටි නිවාසයකට කෑම වේලක් සකස් කරන ගමන් ඉන්නේ සේරවන්ගේම සහයෝගයෙන් මගේ නංගි තමා අද කෑම වේල එදලා කරලා උයලා කරලා ගන්නෙ හැමෝම සහයෝගය දරනවා හරි සතුටුයි අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු මහලු වැඩිහිටි නිවාසෙදී කොහෙට යන්නද පින් තියෙන්නේ? ඕනේ නේද යන්න පින් තියෙනවා. පින් තියෙන. අලයි. එක්ස්ට්‍රා පින් එකතු කරගන්න ඕනේ දැන් තියෙන්නේ. මොනවද වෙන්නද? ගෝල්ඩන් පාට ගෝල්ඩන් chili powder එදා උයන අදහසක් තිබුණා අයියෙන් අරන් කොට ඇතිරි අයින් කරලා බිස්කුට් ටික දෙක දායන්න අපි දැන් චිකන් කරි එකක් හදන්නේ පොඩ්ඩක් හොදි කියලා බොරේට මේ විදිහ සුට්ටයි කියන්නේ මොනවද දැන්? සුදු ලුණු ඉඟුරු එනසා කරාම නැති සියල්ලම දාලා තක්කාලි ලුණු අඟුරු කරපින් කරාමු ඔක්කොම දැම්මා අපි බලමු. වෙල්කම් මේ කරන්නේ. ඒක අපේ බොසාම ගන්න. උඩ වයසක් නැහැ. අත් එක මේක කර යාළුවනේ අපි මේකට තමා කැම් වෙල දෙන්නේ සමාධි වැටහිටි නිවාසේ සීදුව කෑම ඔක්කොම අරන් ඇවිල්ලා තියෙන්නේ කට්ටිය ඉන්නවා අපි ගිහින් බලමු මේ කට්ටියත් ඇවිල්ලා ඉන්නවා කැම ටික එතන බාගන්නද අඩු අරයි යන්න යන්නේ කට්ටිය.
දෙකනයකම්මකෝ සුබ දවසක් වේවා මේ දේශපීඨයි අපි මේ ගමනේ දේශපීඨයි කොක්ක නම් මරි කියලා එන්න එන්න මෙතෙන් දැවිලා අම්ම පටන් ගන්නකො නම් මරි 6යි ඔයාගේ නම් එකක් ගන්න කෙටියෙන් කියන්න ලොක්කම නම් ඕනේ නේ ඔයාගේ සයිඩ් එන්න බලන්න මේක ඩොක්ටර්කත් එක්ක එකතු වෙලා පටන් ගන්න පිරිමිවෙන්වත් පුංචි මේ වගේ දුරදරුවත් මවුසොත් එහෙමත් ඉඳවන හොරහට කිව්වා යන්න මේ රොටි මේ සෙනග අතර බෙදන්න ඉතින් සෙනග අතර මාරු කරලා දෙන්නයි රොටි දෙවියන් ආසිය යාක්ෂා කරා ඉතින් අර විශාල සංඛ්‍යාවක දැන් මේ 5000ට මෙම්බර් බෙදලා තවත් කුඩ 12ක් තිබුණා අන්න දන්ති මහා ආනිසංසය ඔබතුමන් රහන ඒ භාගයේ ඔබතුමන් මේ මහා දාන්න මේ වායිස් මාළිගම ගන්න නාලි සංස්කෘතික සික්කාරක කිසි දිනක අගහියක් වන්නේ කරන්න කියන ඉතිහාසය මෙවනේ සාක්ෂාත් පුංචි දිනවල අනාගතයේ යසින්සු ආවන්නේ සික්කාරක ඒ චන්තකුණු මේ වෙන්නේ ඒ අම්බේ පොතේ ඒ දෙන්නේ අපි අර ඩිලානි කියන ඩිලානි කෑම ගෙනේ මට කියලා දුක පොඩ්ඩක් උදා වෙන්න පුතේ නෑ මෙහාට ගෙන්නේ කෑම ගෙන්නේ ඕනේ ඒගොල්ලන් ගෙන්නේ ඊයේ බෙදුවත් මෙන්න මෙයා කෑම ගේනවා ඉන්න උදේට කන අර අනිත් ඔක්කොට මස් බෙදන්න කිව්වා කෑම මම දැන් එයාලා කනයි මේ ඔන්න තියනට ඒක අපි කොහොමද අඳුරන්නේ මෙයාගෙන් අහන්නේ සුවපත්වා ඊටපත් වේවා කියලා අපි එක හිතින් අපි ප්‍රාර්ථනා කරනවා පුතේ. ඔයාලටත් එසේම වේවා. හරි තුන් දෙනා. මේ දෙක ගන්න. හරි මේ දෙක ගන්න. අපේ නංගි කිව්වේ මේ අම්මලාව දැක්කාම කපුව නිකන් යන්නේ මට බිමට වැටෙනවා වගේ. මේ කෑම පොතාව අංකල් දෙන්න ඉන්න. එරේ ගැස් පේන්නේ. මේක කාගේද? 100 කෙනෙකුට තියනවද දෙන්න? ඉන්නවා. මොකද්ද දෙන්න උන? චිකන්ද පුකුල්වත්ද? ඔව් ගේන්නේ. ඉතින් ඔයා ඔහොම කියනවා අපිට තව ඒක මොන බිගානද කියලා දන්නේ නැහැනේ. මොන බිගාන? යාළුවනේ තාම වැඩි යන ගම අදාලා මේ වැඩිහිටි නිවාසෙට කෑම වේලක් දෙන්න මේ හෙට ඇත්තටම ලැබෙන්නේ නැහැ. මිනිස්සු දන්නේ නැති තැන් මේවා. මේ රෝග සීදුව තියෙන්නේ. මේ වැඩි පිරිස නැහැ. මෙතන ඉන්නේ 40ක් විතර. ඉතින් කට්ටිය හොඳයි රසට කනවා බොනවා. මේ ඉතින් යාළුවනේ මේක මේ කිසිම දෙයක් සම්බන්ධව නෙමෙයි මම දාන්නේ. අපි මේක නිකන් දාන්නේ. මේ YouTube එකට දෙන්නයි කියලා ඔයාලා බනින්න එපා. එහෙම දෙයකට නෙමෙයි දාන්නේ. මේක නිකන් දාන්නේ අපි. මේ ඉතින් යාළුවනේ මේ වගේ සමහර විට අපි කරන හැම දෙයක්ම මම දානවා. ඉතින් ඔයාලා බලන්න මේ හැමෝම යන කොහොම ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මෙතනට තව දානයක් දෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මෙයාලගේ තියෙනවා රැට චූටි මෙනුස්. ඒ කියන්නේ ඉන්දියාප්ප
සීයයි ඒ වගේ චිකන් කරි එකක් වගේ පරිප්පු කරි එකක් සම්බලයක් වගේ දෙන්නත් පුළුවන් රෑට මේ ඉතින් ඔයාලත් බලන්න පුළුවන් අය දෙන්න මේ දකින්න කෙනෙක් මේක ඉන්නවනම් ෂෙයා කරයි යන්න කට්ටියට බලන්න එහෙනම් අයිත් දවසක හම්බෙමු ජය වේවා